ඉපැරණි ලංකාවේ සශ්‍රීක හරිත පරිසරයක් මැද රාජකීය පවුලක ඉරණම ලිහිලී යන්නට ආසන්න විය. අභිලාෂය සහ ගැඹුරු බිය නිසා පොළඹවන ලද කාශ්‍යප කුමරු තම පියාට ද්‍රෝහී වීමට අවාසනාවන්ත තීරණයක් ගත්තේය. ධාතුසේන රජු සිරගත කරන ලද අතර ඔහුගේ ආදරණීය දියණිය පියාගේ දිවි ගලවා ගන්නා ලෙස අයද සිටියද කාශ්‍යප කුමරු නොසලී සිටියේය. මොග්ඩල්ලාන නම් තම සහෝදරයා පලිගැනීමට පැමිණේයයි බියෙන් කාශ්‍යප අගනුවරින් පලා ගොස් දැවැන්ත පර්වතයක් මත අනභිභවනීය බලකොටුවක් තැනීමට පටන් ගත්තේය. වසර ගණනාවක් පුරා එම පර්වතය අලංකාර සිතුවම් වලින් සරසන ලද සහ ප්‍රබල ආරක්ෂක විධිවිධාන සහිත අහසේ පිහිටි විශ්මයජනක මාලිගාවක් බවට පරිවර්තනය විය. සිංහයෙකුගේ ස්වරූපයගත් දැවැන්ත පිවිසුමක් වන ප්‍රකට සිංහ දොරටුව එහි ආරක්ෂාවට සිටියේය. එහි බලවත් පාද කාශ්‍යපගේ රාජධානියට අමුත්තන් පිළිගත්තේය. මේ අතර ඉන්දියාවට පලා ගිය මොග්ගල්ලාන කුමරු තම සිහසුන නැවත ලබා ගැනීමට අදිෂ්ඨාන කරගෙන හමුදාවක් රැස් කළේය. වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුණු උච්චතම ගැටුමක් වූ මෙම සහෝදරවරු දෙදෙනා අවසානයේ යුද පිටියේදී හමුරිය. ඛේදනීය සිදුවීම් මාලාවක් මැද කාශ්‍යපගේ හස්තියා අනවැරදියට වටහාගෙන ඔහුව විලක් දෙසට හරවා ගත්තේය. එය ඔහුගේ හමුදාව පසුබැසීමක් ලෙස දුටියේය. තම හමුදාව විසින් අත්හැර දමා නිශ්චිත පරාජයකට මුහුණ දුන් කාශ්‍යප රජු යටත් වීමට වඩා තම දිවිහානි කර ගැනීමට තීරණය කළේය. අවසානයේ මොග්ගල්ලාන කුමරු රජු වූ ය විශ්මයජනක සීගිරිය පර්වත බලකොටුව නිස්කලංක ආරාමයක් බවට පත්විය. එහි අති උත්කර්ෂමත් අතීතය නිහඬ සුළඟේ දෝංකාර දෙයි. බලය සඳහා කරන අයුක්තිය, ද්‍රෝහිකම සහ අකටයුතුකම් කවදදාවත් සැබෑ සාන්තියක් හෝ ස්ථීර සතුටක් ගෙන එන්නේ නැහැ. එවැනි ක්‍රියාවලින් සදාකාලිකවම හොල්මන් කරන්නේ බිය සහ අනාරක්ෂිත බවයි.